කියන කතා අහන්න හොඳම වෙලාවයි මේ. බදුල්ල පැත්තේ මදුරුවෝ මේ දවස්වල පෙළපාලි යනවලු. ඒ කාට සහාය දක්වන්නද? මදුරුවන්ගේ ඉල්ලීම් මොනවද? ඒ රසවත් කතාව වගේම තවත් ගොඩක් කතා අහන්න බලන වෙලාවයි මේ. කියන කතා. මම පුංචි කාලේ අඹ ගස් වලට ගල් ගහන. මං හැබැයි ගහන්නේ ලොකු වල්ලට. මං තමුන්නාන්සයට කියනවා වල්ලම බිම තියලා තියෙන්නේ 1,36,000ක් තියෙන ආසනේ වැඩි මනාප ගන්නේ විජේමුනි සොයිසා. වැල්ලවාය ආසනේ වැඩි මනාප ගත්තේ නැත්නම් මම පාර්ලිමේන්තු මන්ත්‍රීකමනුත් අත් වෙනවා. විපක්ෂයේ පක්ෂවල එකම ලේකම්වරයෙක්වත් මැතිවරණය තරඟ කරන්නේ නැහැ. අපේ සංධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත අපින්තුමා තරඟ කරනවා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විදියට තරඟ කරනවා. එක්සත් ජාතික පක්ෂයේ කියන විදිහේ ශක්තියක් තියෙනවා නම් එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා තරඟ කරන්නේ නැත්තේ ඇයි? දැන් මෛත්‍රීපාල සිරිසේන උන්නේ ලංකාවේ කිලෝමීටර ගානේ බෝඩ් එක කරලා. අපි වාමු රට හදමු. දැන් බෝඩ් එක ගහගෙන කියලා බෝඩ් එකම පැලලා දින හැමත් කරනවා. ඒක කැකිරි ගෙඩියක් හදලා දිනුවා. දැන් මේවල බෝඩ්ලා ඇරි තමයි අපිට කන්න වෙන්නේ. සජිත් ප්‍රේමදාසගේ ඉලක්කය තාත්තා කලාට වැඩිය ශක්ති සම්පන්න සංවර්ධනයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ හැම ගමකටම ගෙනීමයි කියන එක මම තමුන්නාසල ප්‍රකාශ කරනවා. මේ කතා තියෙනවා මම මේ මැතිවරණය පස්සේ හම්බන්තොට දාලා යනවා කියලා. ඒක කතා පමණයි. මම හම්බන්තොට දිස්ත්‍රික්කේ දාලා යනවා නම් මම හම්බන්තොට දිස්ත්‍රික්කේ දේශපාලනය කරන්නේ නැහැ. ඔබ නාම රාජපක්ෂත් එක්ක දේශපාලනය කරනකම් නාම රාජපක්ෂ වත් සමග එක කට්ටල් වැඩගෙන මේ රට ගන්න මේ කමාඩ කට්ටල් වැඩගෙන දේශපාලනය කරනවා. දයසිරි මන්ත්‍රීතුමාට මම කියන්න ඕනේ සරත් ජයසූරිය ඊළඟ මැච් එක ගහන්නේ කොහමද? ගීතා කුමාරසිංහ ඊළඟ චිත්‍රපටේ රඟපාන්නේ කොහමද නෙවෙයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ රටේ ඊට වඩා තියෙන වැදගත් කාරණා ගැන කතා කරන්න. සරත් ජයසූරිය ඇමති, ගීතා කුමාරසිංහ ඇමති, සුසන්තිකා ජයසිංහ ඇමති. හරි ෂෝක් එකකදී පාර්ලිමේන්තුවේ හදලා තියෙන ග්‍රවුන්ඩ් එක. තාත්තියල සෙල්ලම් කරා. සරත් ජයසූරිය නෝ හවුස් ක්‍රිකට් ගහනවා. සුසන්තිකා ජයසිංහ ස්පයිස් එක අරගෙන ඉනවා. ග්‍රවුන්ඩ් එකේ ඉඳ ගන්නවා. එහාට දුවන 100 මීටර්ස් මෙහාට දුවනවා. රෝහණ වීරසිංහ ඇවිල්ලා සර්පිනාව ගහලා සින්දුවක් කියනවා. ගීතා කුමාරසිංහ ඇවිල්ලා එයාට පුළුවන් තව චිත්‍රපටයක් කරන්න. පාලම යට. සුසන්තිකා ජයසිංහ අපේ රටට මොන තරම් කීර්තියක් ගෙනා ක්‍රීඩිකාවක්. සනත් ජයසූරිය ක්‍රිකට් වලින් හොඳට වැඩ පෙන්නපු එක්කෙනෙක්. හැබැයි වැඩ බැරි ටාසන් කෙනෙක් කියනවා ඇයි මේ නළු නිළියෝ ක්‍රිකට් ක්‍රීඩකයෝ දේශපාලනයට ආවේ කියලා. දැන් සමහර අය කියනවා වැඩබැරිට ආසල්ලා ඉන්නේ විපක්ෂ කියලා. විපක්ෂ නෙමෙයි වැඩබැරිට ආසල්ලා ඉන්නේ. වැඩබැරිට ආසල්ලා ඉන්නේ ආණ්ඩුවේ. අධ්‍යාපනයේ සුසිල් ප්‍රේමජයන්තලා වැඩබැරිට ආසල්ලා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිමල් සිරිපාල සිල්වලා වැඩබැරිට ආසල්ලා. එක එක්කෙනා ද්වේෂ සහගත විවේචනය කළා. ජාත්‍යන්තර ප්‍රජාවගෙන් පවා මයංගන රෝහල මෙන්ම සමාන රෝහල ඒ ගුණාත්මක සෞඛ්‍ය සේවාව පිළිබඳව ඒ ජාත්‍යන්තර සාතික ලබා ගන්නා තරමට අපිට සෞඛ්‍ය සේවය දියුණු කරන්න පුළුවන් වුණා. මනසිරිපාල අපේ සැකරතුමාට සපෝට් කරන්න පිරිසක් ඒකවාදී වෙලා තියෙනවා. අපේ වෙනදාවට ආර දෙන්නු අපිට විරුද්ධව අඩුම කරේ ඒක මොනදම පියවරක් ගන්න වෙච්ච අපේ සිරිපාල සැකරතුමා ජයග්‍රහණය කරපිටු කියලා සිරාට අපි සිරාට ජය වේවා කියන පෙළපාලියනවා කියලා. නිර්මාණශීලීත්වය සහ වෘත්තීය විශිෂ්ටත්වය ඒෂියන් එයර්ලයින්ස් ඉන්ෂුරන්ස් සැලසුම සැමදා. රට වෙනුවෙන් කැපවුණු රණවිරුවෙකුට මුළු රටම ගරු කරනවා. ඒත් දෙහිඅත්ත කණ්ඩිය පොලිසිය රණවිරුවන්ට ගරු කරන්නේ නැත්තේ ඇයි? අපිට ඒ ප්‍රශ්නේ අහන්න හිතෙන තොරතුරක් දෙහිඅත්ත කණ්ඩියෙන් වාර්තා වුණා. ඒ තොරතුරයි අද අපි අටට කියන්නේ. අටට කියන්න. මහියංගනය හේනානිගල ආදිවාසීන්ගේ උපන් බිමයි. පාරම්පරික උරුමයන් එක්ක ජීවත් වෙන ආදිවාසීන් තමන්ගේ දරුවෝ රට රකින්න හමුදාවටත් යවුවා. ඒ හරිම අභිමානයකින්. උණපාත වර්ගයේ සුමිත් රත්නායකත් යුද හමුදාවේ 16 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට අනියුක්ත වෙලා යාපනයේ සේවය කරනවා. නිවාඩුවට ගමට ආපු සුමිත් රාජකාරී ලියුම් කිහිපයක් ගන්න ඊයේ දෙහිඅත්ත කණ්ඩිය පොලිසියට ගියා. ඊට පස්සේ ආයෙත් ගමට යන්න කියලා මැදගම ටවුමට ගියපු සුමිත් දෙනෝ දහක් මැද්දේ පොලිසියේ අයයි ග්‍රාමාරක්ෂක සේවයේ අයයි හොඳටම පහර දීලා සුමිත්ගේ හැඳුනුම්පත පරීක්ෂා කිරීමට යෑමේදී ඇති වූ බහින් බස් වීමක් මේ පහර දීමට හේතු වී තිබෙනවා.
ග්‍රාමාරක්ෂක කට්ටියයි පොලිසිය කට්ටියයි වේපන් අරගෙන මැගසින් ගලවලා වේපන් එකේ බට් එකෙන් තමයි ගැහුවේ. ඇත්තටම මේ මටත් දුකයි මොකද මාත් යුදහම දසෙවලෙක්. පහර කෑමෙන් අසාධ්‍ය වෙච්ච සුමිත්ව වහා රෝහල්ගත කරන්න දෙහිඅත්ත කණ්ඩිය පොලිසියේ නිලධාරීන්ටම සිදු වුණා. තමන්ගේ වරිගේ කැකුලට කරපු හදිය ගැන දැනගත්ත වන්නිලා ඇත්තෝ රෝහලට ආවා. ඒ ඇත්තන්ට මාම කැච්චම්ම ගුටි පොජ්ජ මන්දු කරලා තිබෙනවා. කම්පොජ්ජෙන් ලේ පොජ්ජත් මං ගච්චනවා. දැන් ඒ ඇත්තන්ට ගුටි පොජ්ජ මන්දු කරපෙක මේ ඇත්තෝ සමාදාන පොජ්ජ මන්දු වුණොත් හෙට දවස් පොජ්ජේ තව හමුදා පොජ්ජේ කකුලෙක් මං ගැච්චුත් ඒ ඇත්තන්ටත් කලු කොමන්තනවට අපහුරලා ගුටි පොජ්ජ මන්දු කරනවා. රටේ නීතිය රකින්න පොලිසිය රට රකින්න රණවිරුවන්ට මේ විදිහට සලකන එක රටටම නරක ආදර්ශයක් බවත් වන්නියලෑ ඇත්තන් පවසනවා. මිනික් ගජ්ජුන්ට ඒ වගේ ගුටි පොජ්ජ මන්ද කරන්න අයිති පොජ්ජක් කොද මොනෙක්කුටවත් වැරදි තැනක් මන්ද කරුවා නම් ඒ ඇත්තන්ව කූඩු තැන මන්ද කරලා ඒතනේ නීති පොජ්ජක් තිබුණා. ඒ නීති පොජ්ජ හැටිමට වැඩ පොජ්ජ මන්ද කරන්න. කොදේ නම් මිනික් ගජ්ජුන්ට මේ එළමඤ්ඤන්ට ගුටි පොජ්ජ මන්ද කරන්න වගේ මන්ද කරන්න අයිති පොජ්ජක් කොද මේ ලෝක පොජ්ජ මොනෙක්කුටවත්. මේ පිළිබඳව අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රශාන්ත ජයකොඩි කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්ත කණ්ඩිය පොලිසියෙන් වාර්තාවක් ඉල්ලා ඇතත් තවමත් එය ලැබී නොමැති බවයි. රටතට පුවත් අස්වැන්න කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන් යුරෝපීය කොමිසම සමග සාකච්ඡා කිරීම සඳහා විශේෂ නියෝජිතයින් පිරිසක් ලබන සඳුදා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බලා පිටත් යන බව අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවා. රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කරන සැලසුම් සඳහා දේශපාලනය ගාවා නොගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය පවසනවා. කිසිම විලිලැජ්ජාවක් නැතුව විදුහල්පතිවරු ගුරුවරු පාසල් වලට ළඟම ඩිපෝයේ බස් ටික යවලා පාසල් ළමයිගේ අධ්‍යාපනය ලබා දෙන වේලාවල් වලදීම කෙලින්ම තමන්ගේ මැතිවරණ ව්‍යාපාර වලට කැඳීමේ තත්ත්වයක් අද උද්ගත වෙලා තියෙනවා. අම්පාරේ හොර පොහොර වෙළෙන්දන්ට එරෙහිව ක්‍රියාමාර්ගගත් බව ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළේ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී. මේ පිළිබඳව මම සොයා බැලුවා. අම්පාර ප්‍රදේශයේ එවැනි ප්‍රමිතියෙන් අඩු පොහොර නිෂ්පාදනය කරලා විදා හැරලා තිබෙන ආයතනයේ ගබඩාවේ බලපත්‍රය මම ඊයේ අවලංගු කළා. මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත බ්‍රිතාන්‍යයේ නිත්‍ය නියෝජ්‍ය ලේකම් ශ්‍රීමත් පීටර් රිකට්ස් මහතා අද අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා හමු වුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී. අද දවසේ දේශපාලකයෙකු මනින ආකාරය මංගල සමරවීර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේ මෙලෙසයි. අද මේ රටේ දේශපාලනය ඇවිල්ලා තියෙන තැන මොකද්ද? අද කෙනෙක්ගේ ශක්තිය මනින්නේ කටවුට් එකේ උස සහ පළලෙන් සහ ගහන ප්‍රමාණය අනුව. අම්පාර රෝහල අසලින් ගමන් ගන්නා බස් රථවලින් කප්පම් ලබා ගැනීමට විරෝධය පළ කරමින් බස් හිමියන් සංවිධානය කළ විරෝධතාවය නවතා දැමුනේ පොලිසිය මෙයට මැදිහත් වන බව දැන්වීමෙන් අනතුරුවයි. රටම කෙටියෙන් ඔබ වෙතගෙන ආවේ සක්‍යා ජයග්‍රහණී සමූහ තීර්ථ යාත්‍රා. අපි දවසේ කතාව දකිමු මේ විරාමෙන් අනතුරුව. එයා බැල වරක ගැන කතා කරනවා, පැලි වරක වරටත් හෙන ගහනවා. Coming up next.